Hello, hi, welcome to Pitch Report. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ best bowling figures in an innings in T20 World Cups ගැන කතා කරන්න. ඉතින් මේ ලිස්ට් එකේ පස්වෙනි තැන ඉන්නේ සෑම් කරන්. So සෑම් කරන්ගේ bowling figures කියලා ගත්තම overs 3.4යි, ලකුණු 10යි, විකට් 5යි. ඒ ගන්න ඔපෂන් තමයි ඇෆ්ගනිස්තාන් and එයා පර්ත් වල ගන්නේ 2022 World Cup එකේදී. And මේ ලිස්ට් එකේ number 4 is Fazal Haq Farooqi. Fast bowler, left arm fast bowler and Afghanistan player කෙනෙක් and එයාගේ bowling figure එක තමයි 4 overs 9 runs for 5 wickets and එයා මේ ගන්නේ නම් උගන්ඩා එක්ක but still wicket 5ක් කරන් තියෙනවා. So ඒ ගන්න ඇවිල්ලා Providence වල 2024 ඒ කියන්නේ ගිය edition එකේදී. මේ ලිස්ට් එකේ number 3 ඉන්නේ උමර් ගුල් පාකිස්තාන් බෝලර්. එයා overs 3කට ලකුණු 6කට විකට් 5ක් ගන්නවා නිව්සීලන්ඩ් එක්ක. මේක මට මතකයි. මම මේ මැච් එක ඇවිල්ලා බලලා තියෙනවා live. 2009 වල ඒ පාකිස්තාන් ඒ World Cup එක දිනපු year එකේ තමයි මේ performance එක එයා කරන්නේ. And the top 2 belongs to us, Sri Lankans. ඉතින් මේකේ අමතක කරන්නම බැරි මැච් එක තමයි රංගන හේරත්ගේ performance එක. ඕවර්ස් 3යි, බෝල 3යි, මේඩන් 2යි, ලකුණු 3යි, විකට් 5යි. ඔයාලට මතකයි මේ මැච් එක මම දන්නවා. ඒ 2014 versus New Zealand මේ මැච් එක අමතක කරන්න බෑ ක්‍රිකට් පිටාවෙක් නම් ඔයා. So මේක තමයි මම මෑතකදී දැකපු හොඳම T20 bowling performance එක කියලා කියන්නත් පුළුවන්. Regardless of wickets, a situation එක එයා handle කරපු විදිය. So world class bowler, so he knows when. So මේක තමයි number 2 performance එක and number 1 as I said he is also a Sri Lankan which is Ajantha Mendis Zimbabwe දානවා overs 4යි, maiden 2යි, ලකුණු 8යි, wicket 6යි. ඒ Zimbabwe එක හම්බන්තොට 2012 අපි host කරපු tournament එකේ. So this is what it is about and මම ඔයාලට තව stat taking හම්බ වෙන්නම්. Thank you very much for watching. Until then, bye bye.